my dear friends. ඔයගලන් ආදරෙන් පිළිගන්නවා දුෂ්යන්ති වොක් YouTube channel එකට. මම අද ඔයගලන් එක්ක කියන්නේ වඩා ලස්සන සුවිශේෂී ස්ථානයකට. මේ එකට යන මාර්ගය ඇත්තටම මාර්ගය ගොඩක් දුෂ්කරයි. මාර්ගය වෙලා තියෙන කැලෙන් පඩි බැහැගෙන යන එක ඇත්තටම ගොඩක් අමාරුයි. මේ බැහැගෙන පල්ලෙහාට යන්න තමයි තියෙන්නේ. මම මේ බැහැගෙන යන ගමන් මේ දෙපැත්තෙම තියෙන කැලේ ගල් පඩි පෙලක් තියෙනවා බහින්න. මේ මම ඉන්නේ පල්ලෙහාට බහින ගමන් පාර දෙපැත්තේ පොඩි කඩ තියෙනවා. මම මේ බැහැගෙන යන ගමන් ඇත්තටම මොකද්ද අපි බලන්න ආවේ මේ සවිශේෂී නිර්මාණය. මේකට කියන්නේ නයින් ආච් පාලම, දෙමෝදර පාලම කියලා කියනවා. ඒ වගේම ආරුක්කු නහමේ පාලම කියලා මේකට කියනවා. ඇත්තටම මේක විශේෂිත ශ්‍රී ලාංකික නිර්මාණයක්. අයියෝ මම ඔච්චරම මේක එංගලන්ත ඉංජිනේරුවන් විසින් කරපු ශ්‍රී ලාංකික ශ්‍රමයෙන් ඉදි කරපු විශිෂ්ට නිර්මාණයක්. අපි දැන් ඉස්සරහට යමු. මේ සුවිශේෂී නිර්මාණය බලා ගන්න. ඇත්තටම ගමන් කරන එක ටිකක් දුෂ්කර වුණාට ළඟට ගියාම මේ මහන්සිය නැති වෙනවා. ඉතින් අපි නයින් ආච් පාලම උඩට ගිහිල්ලා බලමු. ඇත්තටම මම දැන් ඉන්නේ මේ නයින් ආච් පාලමේ. මේක නරඹන දේශ විදේශ සංචාරකින් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මේ ඕගලන්ට පේන්නේ නයින් ආච් පාලම. ඒ වගේම නයින් ආච් පාලම දෙපැස මේ දවස්වල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතිනවා. මේ ඕගලන්ට පේන්නේ ඒක. ඉතින් අපි චොට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ වතුර පොතේ දෙන්න අද ඇත්තටම ගොඩාක් සෙනගින්න දවසක් මේක නරඹන්න ඇවිල්ලා. ඔයාලට පේනව නේද? මෙන්න ෆ්‍රෙන්ඩ්ස් අපි නයින් ආච් පාලම වලදී කෝච්චියක් ගියා. ඇත්තටම මේක සුවිශේෂී අත්දැකීමක්. ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් දැන් මම මේ නයින් ආච් පාලම දිගේ ඉදිරියට යන ගමන් තමයි ඉන්නේ. අද නිවාඩු දවසක් හින්දා මේක දේශ විදේශ සංචාරකයන් පිරී ගිහිල්ලා තියෙනවා. ඇත්තම් කිව්වොත් මම වගේම ගොඩක් අය මේ රේල් පීල මත ඉඳගෙන ෆොටෝස් ගන්නවා.
Betul nanti kan? Dan lagi itu atur di kode. ඇත්තටම මම දැන් මේ ඇවිදගෙන යන්නේ බිංගේ දෙසට රේල් පීල දිගේ. දස් 1919 දී මේ පාලමේ වැඩ කටයුතු අවසන් කළා තියෙනවා. මේ පාලම අඩි 300ක් දිගයි, උස අඩි 80යි, පළල අඩි 25යි. ඇත්තටම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන කරපු මේක විශිෂ්ට නිර්මාණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම මේ පාලම හදන්න වැඩමූලික වෙලා තියෙන්නේ පී.කේ. අප්පුහාමි, කැපිටිපොළ පී.කේ. අප්පුහාමි තමයි මූලික වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පාලම සෑදීමේ කටයුතු සඳහා පී.කේ. අප්පුහාමි මහතා ශ්‍රමයෙන් දායක වෙලා තියෙනවා. මේ පාලම දෙපැස්ස කැලි කසල තියෙනවා. ඇත්තටම කැලි කසල මේ වගේ ස්ථානවල දාන්න එපා. මේක ලංකාවේ තියෙන සුවිශේෂී ඒ වගේම විශිෂ්ට නිර්මාණයක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මම මේ වගේ විශිෂ්ට මේ වගේ සුවිශේෂී ස්ථානයකින් නැවත මුණ ගැසෙන්න. ඔයගලන් දුෂ්යන්ති වොක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.